වසරක් ගෙවිලා වසරක් ලබන 2026 වෙනි වසර ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය අනන්ත රත්නත්‍රයේ ආශිර්වාදය උතුම් සිරි මහා හඳුනගේ ආශිර්වාදය මහසෑය ආශිර්වාදය සියලු දෙනාට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වසරක් ගෙවිලා වසරක් ලබන වෙලාවේ අපේ ජීවිතයේ ආකල්ප වෙනස් කරගෙන රටක් ජාතියක් හැටියට සිතමින් හැම කෙනෙක්ම තමන්ගේ අරමුණු අදිෂ්ඨානයන් කරා යන්නට අදිෂ්ඨාන කරගන්න හොඳ දවසක් තමයි මේ නව වසර. නව වසරේදී අපිට බොහෝ දේවල් හිතන්නට අලුත් විදියට හිතන්න වෙනස් විදියට හිතන්න වසර ගාණක් ඈත ඉඳලා වර්තමානයේ දිහා බලන්නට තාක්ෂණික ලෝකයේ ගෝලීකරණයත් එක්ක මිනිසුන්ගේ AI එක හරහා මිනිසුන්ගේ මනස වෙනස් වෙලා යන ලෝකයක වෙනස් ඉක්මනට තාක්ෂණෙත් එක්ක නව නිපියුන් නව නිස්පාදනත් එක්ක ඔබේ මනස සටන් කරන මොහොතකයි ඔබ අද ජීවත් වෙන්නේ. ඒ නිසා පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටියා දක්වාද තාක්ෂණය අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. තාක්ෂණය නිසා බොහෝ අයගේ ජීවිත අනතුරු වලටපත් වෙලා තියෙනවා. අපි හැම වෙලාවෙම තමන්ගේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන්නට වග බලාගත යුතු වෙනවා. ඒ නිසා අපේ ජීවිතවලට කතා කරන්න හොඳම කාල පරිච්ඡේදයක් තමයි ගෙවිලා ගියේ. ඒ නිසා අපේ ජීවිතවලට කතා කරලා බලුවොත් ඉතිහාසය ගත්තාම ඉබෝලා වසංගතේ හැදිලා මිනිස්සු 2000ක් විතර මැරුණා. බ්ලැක් ෆංගස් රෝගේ හැදිලා මිනිස්සු 2000ක් විතර මැරුණා. කොකෝලිස් වසංගතේ හැදිලා මිනිස්සු 2000ක් විතර මැරුණා. ඒ වගේම ස්පාඤ්ඤ වුණ, හොංකොං වුණ, චයිනීස් වුණ, ඒ වගේම වසූරිය, කොලෝරාව මේ වගේ රෝග වලින් මේවා වුණ. වර්තමානයේ අපේ ජීවිතේ ප්‍රායෝගික වෙච්ච එකක් තමයි කොවිඩ් එක හැදිලා නැත්නම් කොරෝනා රෝගේ හැදිලා. දහස් ගාණක් මිනිස්සු ලෝකේ මරණයටපත් වුණා. ඒ වෙලාවේ අපේ රටේ අඩුම කොවිඩ් එකෙන් විපතටපත් වෙච්ච ජනතාවක් හිටපු රටක් හැටියට ලෝකයේ ජනතාව අතර කතා බහටපත් වෙන්නට පුළුවන්කම ලැබුණා. ඊට හේතුව ජනතාවත් මිනිස්සු හැම කෙනෙක්ම එකතු වෙලා ඒට මූණ දීපු නිසා. ඒ වගේම පහුගිය දවස්වල අපේ ගම් වතුර තිබුණා, යුද්ධය තිබුණා. ඒ වගේම අපිට සුනාමිය ආවා, නියගයන් ආවා. මේ වගේ ගම් වතුර ආවා. නොයෙකුත් විදිහේ ගැටලු වලට අපි මූණ දුන්නා. සාසන ඉතිහාසයේ සඳහන් වෙනවා සාගින්නෙන් හිටපු කාලයක් තිබුණා. නොයෙකුත් විදිහේ යුද ගැටුම් විශාල ප්‍රමාණයක් තිබුණා. වර්තමානයේත් අපිට 35 අවුරුදු යුද්ධයක් තිබිලා නිමා වුණා විතරයි. ඒ නිසා අපි ඔළුව උස්සන්න හදනකොට හැමදාම මෙවැනි විපත් වලට අපි මෝන දුන්නා. පහුගිය දවස්වල ගම් වතුර නිසා මිනිස්සු විශාල පීඩාවකටපත් වුණා. අපේ අත්තලා මුත්තලා කිත්තලා කිරිකෑ පනත්තලා ගොඩනගාගෙන ඉතිහාසයට දායාද කරපු බොහෝ ගංගාවල් ඒ වගේම වැව් වමුණු පවා විනාශ ආධ්‍යාත්මික සිද්ධාස්ථාන බොහෝ දේවල් අපිට නැති වෙලා ගියා. නමුත් අපේ මිනිසුන්ගේ හදාගත්තු මුළු ජීවිත කතාවෙම හදාගත්ත ගොඩනගාගත්ත ගෙවල් දොරවල් ඒ වගේම ළමයිගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම විනාශ වෙලා ඔවුන් ලබාගත් සහතික උපැන්න සහතික ඒ වගේම අධ්‍යාපන සහතික පවා විනාශ වෙලා ගියා. ඒ වගේම රෝගීන්ගේ රෝග සටහන් නැත්නම් ලබාගත්තු බෙහෙත් තුණ්ඩුව පවා නැති වෙලා ගියපු අවස්ථාව. දසදහස් ගාණක් මිනිසුන්ගේ ජීවිතවලට කතා කරපු ස්වභාව ධර්මය විසින් දීපු ඒ විපත අපේ ජීවිතවලට නැගිටින්නට හොඳ ආත්ම ශක්තියක් වීරත්වයක් අරගෙන කටයුතු කරන්නට හොඳ වසරක් ආරම්භ කරන්නට මේ දුක්ගිනි කන්දරාවන් වලින් අපි නැගිටිමු කියන අදහස අපි හැම කෙනෙක්ම තියාගන්න ඕනේ. තමන්ගේ ගෙදර දන්සලක් කරගෙන ජනතාවට ಜಾති ભેද ආගම් ભેද කුල ભેද වලින් තොරව හැම කෙනෙක්ම උස්මිටි පහත් ભેද වලින් තොරව හැම කෙනාටම ආදර්ශමත් වෙන්න ලෝකෙට ආදර්ශමත් වෙන්නට ජාතියක් හැටියට ශ්‍රී ලාංකික ජාතියක් හැටියට හැමෝම එකතු පාදා වෙලා මේ හැම කෙනෙකුගේම යුතුයකම වගකීම අසරණවටපත් වුණු අහිංසකත්වයටපත් වුණු ඒ ලෙඩ දුකටපත් වුණු විපතටපත් වුණු සියලු දෙනාටම උදව් කළා උපකාර කළා. ඒ තුලින් ලෝකයාම දැනගත්තා මේ ලක්දෙරණේ ඉන්න මේ ඖෂධීය රටේ ගුණයෙන් පිරුණු රටේ ආධ්‍යාත්මයෙන් පිරුණු රටේ බුදුදහම පවතින මේ රටේ මිනිස්සු තුල තියෙන ඒ ආධ්‍යාත්මික ස්වභාවය ලෝකයට කියා දීපු ආදර්ශමත් දිනයක් බවට පත් වුණා. ඒ නිසා තමන්ගාව තිබුණු බොහෝ දේ නැති වෙලත් මිනිස්සු නැගිට්ටා. තමන්ගාව තිබුණු බොහෝ දේ නැති වෙච්ච වෙලාවේ ඒවා දරාගෙන නැගිටින්න පුළුවන්කම ලැබීම මිනිසුන්ගේ වීරත්වයේ තුලින් ඒක දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබේ වීරත්වයට පණ පොවන්න ඔබේ ජීවිතයට පණ පොවපු මේ අවස්ථාවක් හැටියට සලකගෙන මේ නව වසරේ ඔබට ලැබුණු මේ හැම අභියෝගයක්ම ජය අරගෙන ඉදිරි ගමනට යන්නට අදිෂ්ඨාන කරගන්නට හොඳ අදහසක් හොඳ අදිෂ්ඨානයක් කරන්නට පුළුවන් වසරක් බවට මේ වසරපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබට පුළුවන් විදිහට ඔබේ යුතුයකම වගකීම ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් යොදන්න. ඒ නිසා ඔබ අපතේ දාන හැම සතපහක්ම තවත් කෙනෙකුගේ යහපත සඳහා යොදන්න. අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි දවසට හාල් කිලෝ 65000ක් විතර පරිභෝජනය 65 ලක්ෂයක් විතර පරිභෝජනය කරනවා ජනතාව. ඒකෙන් බත් ඇට 10ක් බත් ඇට 20ක් විසිකරොත් 5000කට ආසන්න පිරිසකගේ කුසගින්න නිවන්න තිබුණු ආහාර ඔබ අපතේ දානවා. ඒ නිසා අපි හැම දෙයක්ම කළමනාකරණය කරගෙන ඉදිරි අනාගතයට ගමන් කරන්න යුගයේ කාලය අනුව අපි වෙනස් වෙන්න ඕනේ. නමුත් අපේ සීමාව තුල ජීවත් වෙන්න නිසා අනන සුඛ ණය නැති සැප ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ජීවිතයට අලුත් අදහසක් අලුත් අරමුණක් අරගෙන ගමන් කරන්නට අදිෂ්ඨාන කරගන්න. ඒ නිසා සියලු දෙනාගේම ආශිර්වාදයේ මත සියලු දෙනාගේම තියෙන මති මතාන්තර අදහස් පසෙකලා සියලු දෙනාම එක මිටට ඉඳගෙන මේ රටක් ජාතියක් ගොඩනගන්නට සියලු දෙනාම එකතු වෙලා අදිෂ්ඨාන පූර්වක වැඩ කරන ලෙස නව වසරේ සියලු දෙනාටම ඉල්ලීමක් කරන අතර මේ 2,17 ලක්ෂ ඉන්න ජනතාවට සිතක් සාන්තියක් සැනසෙන්නට මේ ආධ්‍යාත්මික ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.